තමන්ගේම සහෝදරයෝ තමන්ව මරන්න දෙවන්ත හමුදාවක් අරගෙන එනවා දැක්කොත් මොකද වෙන්නේ? තමන්ගේම බිරිඳ තමන්ගේම විනාශයට පාර කැපුවොත් අද මං කතා කරන්න යන්නේ වයිකින් කතා මාලාවේ 5 වෙනි සීසන් එකේ අවසාන එපිසෝඩ් එක. ඒ කියන්නේ 20 වෙනි එපිසෝඩ් එක ගැන. කැට්ටගට් බලකොටුව අල්ලගෙන රැග්නාර්ගේ පුතු එකිනෙකා මරා ගන්න අවසාන මහා සටන අද තමයි තියෙන්නේ. RTLK Girl YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතිව අපි යන් අද එපිසෝඩ් එක පැත්තට. කතාව පටන් ගන්නේ අයිවර් තමන්ගේ පාලනයේ යටතේ තියෙන ප්‍රදේශ වලින් බදු එකතු කරන විදිය සහ අලුත් සොල්දාදුවන්ව හමුදාවට බඳව ගන්න විදිය ගැන පරිපාලන වාර්තා පරීක්ෂා කරන දර්ශනයකින්. එයා තමන්ගේ රාජධානිය ඇතුලේ පාලනය ගොඩක් දැඩි කරලායි තියෙන්නේ. ඊට පස්සේ අයිවර් කම්මල් කරුවෙක් ගෙන්නලා විශේෂ උපදෙස් වගේක් දෙනවා. ඒ කැට්ටගට් වලට එල්ල වෙන්න යන දැවැන්ත ප්‍රහාරයකට මුහුණ දෙන්න අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක උපකරණ ඉක්මනින් ලෑස්ති කරන්න කියලා. මේ අතරේ අයිවර්ට හදිසි පණිවිඩයක් එනවා. ඒ තමයි බියෝන්, හැරන් රජු, ඔලාෆ් රජු සහ විට්සක් කියන හැමෝම එකතු වෙලා දැවැන්ත හමුදාවක් එක්ක කැට්ටගට් වලට පහර දෙන්න එනවා කියන එක. අයිවර්ට මෙතනදී ලොකු කනගාටුවක් දැනෙනවා. මොකද එයාගේ පැත්තේ හිටපු එකම සහෝදරයා වුණු විට්සක් පවා දැන් එයාට විරුද්ධ වෙලා කියන එක අයිවර්ට දරා ගන්න අමාරුයි. අයිවර් මේ ගැන එයාගේ බිරිඳ ෆේඩිස් එක කතා කරනවා. එයා කියනවා දැන් මගේ සහෝදරයෝ ඔක්කොම මට විරුද්ධයි. ඒකෙන් ඔප්පු වෙන්නේ දෙවිවරු විසින් තෝරගත්තු කෙනා මමයි කියලා. අයිවර් තමාගේ මානසිකත්වය තවත් ශක්තිමත් කරගන්නවා. මේ අතරේ අනිත් පැත්තේ කැට්ටගට් වලට පහර දෙන්න ආපු කඳවුරේ බියෝන්, විට්සක් සහ රජවරු දෙන්න සාකච්ඡා කරනවා. ඔලාෆ් රජු යෝජනා කරනවා අපි මුලින්ම අයිවර් එක්ක සාකච්ඡා කරලා බලමු කියලා. හැබැයි බියෝන් සහ විට්සක් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අයිවර් එක කතා කරලා වැඩක් නැති බවත්, සටනකින් විතරක් ඔහුව නවත්තන්න පුළුවන් බවත් එයාලා තීරණය කරනවා. මේ දේවල් මෙහෙම වෙද්දි ලගර්තා උම්බේ සහ ටෝවි ගමනක් යනවා. ටෝවි ලගර්තාගෙන් අහනවා මරණය පෙනිපෙනී ඉඳලා ආයි ජීවිතේ එද්දි ඔයා මොනවද ජීවිතය ගැන ඉගෙන ගත්තේ කියලා. ලගර්තා හරිම ගැඹුරු උත්තරයක් දෙනවා. ඇය කියනවා ජීවිතය කියන්නේම දුක් විඳීමක්. ඒකින් අපිට ගැලවෙන්න බැහැ කියලා. ඊළඟට කඳුරේ ඉන්න ඔලාෆ් රජු රැග්නරොක් එහෙමත් නැත්නම් ලෝකාන්තය ගැන කතාව හැමෝටම කියා දෙනවා. සහෝදරයෝ එකිනෙකා මරා ගන්න හැටි, දැවැන්ත වෘකයෙක් ඇවිත් ඉර ගිලින හැටි සහ අවසානයේදී ඕඩින් දෙවියාගේ මරණය සිද්ධ වෙන හැටි එයා විස්තර කරනවා. මේක හරියට වෙන්න යන මහා විනාශයේ පෙරනිමිත්තක් වගේ. ඊළඟ දවසේ උදේ බියෝන් සහ හැරන් රජු තමන්ගේ ප්‍රහාරක සැලසුම් හදනවා. එයා තීරණය කරනවා හමුදාව දෙකට බෙදලා කැට්ටගට් වල ප්‍රධාන ගේට්ටු දෙකකට එකවරම පහර දෙන්න. ඒ වගේම සටනේදී තමන්ගේ අයව අඳුර ගන්න ලේසි වෙන්න ඕන් තමන්ගේ මුහුණු වල විශේෂ සලකුණු ඇඳ ගන්නවා. සටනට යන්න කලින් අයිවර් ෆෙඩිස්ව හම්බ වෙන්න යනවා. තමන්ගේ අතින් වැරදි වුණා කියලා අයිවර් පිළිගන්නවා. තමන්ගේ දරුවා මරපු එක ගැන ෆෙඩිස්ගෙන් සමාව ඉල්ලනවා. ෆෙඩිස් මුහුණින් එයාට සමාව දුන්නා වගේ පෙන්නනවා. හැබැයි එයාගේ හිතේ තියෙන්නේ ලොකු වෛරයක්. දැන් මහා සටන ආරම්භ වෙනවා. බියෝන්ගේ හමුදාව කැට්ටගට් ගේට්ටුව දිහාවට එනකොටම අයිවර් තමන්ගේ දුනු ආයන්ට අණ දෙනවා ඊතල වරුසාවක් ඔවුන්ට එල්ල කරන්න කියලා. ඊතල වරුසාව මැදින් බියෝන්ගේ හමුදාව දැවැන්දලී කොටයක් පාවිච්චි කරලා ගේට්ටු කඩන්න උත්සාහ කරනවා. කැට්ටගට් බලකොටුව ඇතුලේ ඉඳන් එල්ල වෙන දරුණු ප්‍රහාර නිසා බියෝන්ගේ හමුදාවට ලොකු හානියක් වෙනවා. අයිවර් බලකොටේ තාප්පේ උඩට වෙලා බියෝන්ට සමාච්චල් කරනවා. ගෙදරට සාදරයෙන් පිළිගන්නවා කියලා එයා කෑ ගහලා කියන්නේ බියෝන්ගේ හමුදාව මැරිලා වැටෙන දිහා බලාගෙන hina වෙන ගමන්. මේ මහා ලේ ගංගාව මැද මැග්නස්ට ලොකු මානසික කඩාවැටීමක් එනවා. එයාට තේරෙනවා මේ යුද්ධයේ කිසිම සාධාරණයක් නැහැ කියලා. මනුස්සකම් මැරිලා ගිහින් දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියලා මැග්නස් කෑ ගහලා කියනවා. ප්‍රහාරකින් ගේටුව ළඟට එනකොටම අයිවර්ගේ බටය උඩ ඉඳන් උතුරන තෙල් සහ ගිනි තබන ද්‍රව්‍ය පහලට හලනවා. මේ නිසා ගිනි අරගෙන පිච්චෙන බියෝන්ගේ හමුදාවට ගේට්ටුවෙන් පස්සට යන්න සිද්ධ වෙනවා. හැරන් රජුගේ පැත්තේ බටය ගොඩක් මිය ගිහින් තමන්ගේ හමුදාවට වෙන විනාශය දරා ගන්න බැරිව බියෝන් කැට්ටගට් ගේට්ටුව ඉස්සරහට තනියම ඇවිත් හිට ගන්නවා. එයා ඇතුලේ ඉන්න මිනිසුන්ට කතා කරලා කියනවා අපි පොඩි කාලේ ඉඳන් එකට හිටපු යාළුවෝ. අයිවර් කියන්නේ කුරිරු පාලකයෙක්. එයාට රැවටෙන්න එපා කියලා. මේ වෙලාවේ අයිවර් කෑ ගහලා අණ දෙනවා බියෝන්ට විදලා මරන්න කියලා. ඒත් රැග්නාර්ගේ ප්‍රසිද්ධම පුතාට විදින්න අයිවර්ගේ දුනු ආයන් පැකිලෙනවා. කවුරුත් ඊතල විදින්නේ නැහැ. පළවෙනි ප්‍රහාරය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.
ගොඩක් හමුදා බටයින් මැරුණු නිසා බියොන් සහ හැරන් රජු අකමැත්තෙන් වුණත් පසුබහින තීරණය කරනවා. මේ පසුබැසීම අතරතුරේදී මැග්නස් නැවතත් සටන් කරන්න ගිහින් ඊතලයක් වැදිලා මැරෙනවා. කඳවුරට ආවට පස්සේ ඔලාෆ් රජු කියනවා අයිවර්ගේ ආරක්ෂාව ගොඩක් ශක්තිමත්. ඒ නිසා අපිට මේ සටන අත්හැරලා යමු කියලා. හැබැයි බියොන් සහ විට්සක් ඒක පිළිගන්නේ නැහැ. රැග්නාර්ගේ පුතු විදියට කවදාවත් පරාජය බාරගන්නේ නැහැ කියලා එයාලා තදින්ම කියනවා. මේ අතරේ කැට්ටගැටවල අයිවර් ජනතාව අමතනවා. එයා කියනවා හැමෝම එයාට සම්පූර්ණ පක්ෂපාතීත්වය දක්වන්න ඕන කියලා. ජනතාව වෙනුවෙන් කතා කරන එකම නායකයා එයා විතරයි කියලා අයිවර් පුරසාරම් දොඩවනවා. අනිත් පැත්තෙන් බියොන් සහ ගුඩ්හිල් තමන්ගේ අනාගතය ගැන කතා කරනවා. ඊළඟ දවසේ සටනින් ඕන් මැරෙන්න උනත් ඉඩ තියෙන නිසා ගුඩ්හිල් කියනවා ඇයට බියොන්ගේ දරුවෙක් හදන්න ඕන කියලා. රෑ වෙනකොට කැට්ටගැට් වලින් රහසින් එළියට පැනගන්න ප්‍රේරිස් කෙලින්ම යන්නේ බියොන් සහ විට්සක් ඉන්න කඳවුරට. ඇය එතනදී ලොකු රහසක් හෙළි කරනවා. අයිවර් විසින් විට්සක්ගේ පෙම්වතිය වුණු තෝරව පුච්චලා මරපු හැටි තමන්ගේ අලුත උපන් දරුවව මරලා දාපු හැටිත් ඇය කියනවා. අයිවර්ට තියෙන වෛරය නිසාම ඇය පොරොන්දු වෙනවා කැට්ටගැට් වල ඇතුළු වෙන්න පුළුවන් රහස් දොරටුවක් හෙට උදේට ඇරලා දෙන්නම් කියලා. පවුවදා උදේ පෙඩිස් තමන්ගේ පොරොන්දු ඉටු කරනවා. එයා රහස් දොරටුව විවෘත කරනවා. බියොන්ගේ රණ ශූරයෝ කිසිම ශබ්දයක් නැතුව කැට්ටගැට් වලට ඇතුල් වෙනවා. බියොන්ගේ හමුදාව ඇතුළට ඇවිත් අයිවර්ගේ බටයින් මරන්න පටන් ගන්නවා. බියොන් එතන ඉන්න සාමාන්‍ය වැසියන්ට කියනවා කලබල වෙන්න එපා. අපි ආවේ අයිවර හොයාගෙන විතරයි. ඔයාලට කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා. බලකොටුවේ ඇතුලේ සටන යනකොට අයිවර්ට තේරෙනවා Tamanට කවුරු හරි ඩ්‍රොයි වෙලා කියලා. එයා කෙලින්ම යන්නේ ප්‍රේඩිස් ඉන්න කාමරයට. අයිවර් ඇහුවාම ප්‍රේඩිස් කිසිම බයක් නැතුව පිළිගන්නවා තමන්ගේ දරුවා මරපු එකේ පලිය ගන්න ඇයයි හතුරන්ට දොර ඇරලා දුන්නේ කියලා. අයිවර් ප්‍රේඩිස්ට කියනවා මම ඔයාට ගොඩක් ආදරේ කියලා. එහෙම කියලා එයා ප්‍රේඩිස්ගේ බෙල්ල මිරිකලා ඇඳ උඩදිම ඇයව මරලා දානවා. ඒ වෙද්දි බියොන්ගේ හමුදාව සම්පූර්ණයෙන්ම කැට්ටගැට් අල්ලගෙන ඉවරයි. බියොන් සහ විට්සක් තමන්ගේ ජයග්‍රහී රණශූරයෝ එක කැට්ටගැට් වීදි දිගේ ඉස්සරහට එනවා. මේ අතරේ අයිවර් පිස්සලාගෙන කරත් එක හැංගිලා සාර්ථකව කැට්ටගැට් වලින් පැනලා යනවා. සටනින් පස්සේ කැට්ටගැට් වලට ළඟට එනවා. එයා ඇවිත් ඩෙන්මාර්කේ රජවරුන්ගේ කඩුව බියොන්ට පිළිගන්නනවා. ළඟට බියොන්ව කැට්ටගැට් වල අලුත් රජු විදියට ප්‍රකාශයට පත් කරනවා. එතන ඉන්න සියලු දෙනා සතුටින් කෑ ගහලා අලුත් රජුව පිළිගන්නවා. ජයග්‍රහණයේ සතුට හැමතැනම පැතිරෙනවා. අවසානයේදී බියොන් කඩුවත් අරගෙන කන්දක් උඩට වෙලා කල්පනා කරනවා. එයාට ඇහෙනවා තමන්ගේ පියා රැග්නාර්ගේ කටහඬ. රැග්නාර් එයාට අනතුරු අඟවනවා. බලය කියන්නේ මිනිස්සුන්ව දූෂණය කරන දෙයක් කියලා. ඒ එක්කම සීර් බියොන්ට පේන්නේනවා. එයා කියනවා බියොන්ගේ නම කවදාවත් ලෝකෙ මැකිලා යන්නේ නැති වුණත් මේ යුද්ධය තවත් ඉවර නැහැ කියලා. අයිවර් පැනලා ගිය එකෙන් මේ කතාවේ ඊළඟට වෙන්න යන දේ ගැන ලොකු කුතුහලයක් ඉතුරු කරමි මේ කොටසත් අවසන් වෙනවා. මෙන්න මේ විදිහට පස්වෙනි සීසන් එකත් අවසන් වෙනවා. අපිට දැන් බලන්න තියෙන්නේ අවසාන සීසන් එක. අද එපිසෝඩ් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? හිතන දේ පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඊළඟ සීසන් එකෙන් හම්බ වෙනකම් මං ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.